හෙලෝ ගයිස්, ඉතින් අද මං ඉන්නේ උඩුගම හොරවංගුව ළඟ. ඉතින් උඩුගම කට්ටිය නම් අනිවාර්යෙන්ම මේ උඩුගම හොරවංගුව කියන තැන දන්නවා. ඉතින් මෙතන තියෙන හවසට තියෙන view එකත් කොහොමද කියලා යාලා හොඳටම දන්නවා. ඉතින් මම මේ ගෙදර යන ගමන් ඉන්නකොට මම මෙතන ලස්සන හවසට sunset view එකක් දැක්කා. ඉතින් ඔයාලත් බලන්නකෝ මේ view එක කොහොමද කියලා. ඉතින් ඔයාලා උඩුගම ටවුන් එකේ ඉඳන් එනවා නම් සාමාන්‍යයෙන් කිලෝමීටර් 4-5ක් වගේ දුරක තමයි තියෙන්නේ. එතකොට ඔයාලා වාහනයක එනවා නම් සාමාන්‍යයෙන් විනාඩි 5-10ක් වගේ තමයි වෙලාවක් යන්නේ මෙතන මේ උඩුගම හොරවංගුවට එන්න. ඉතින් කලින් හොරවංගුව තිබුණ තැනට වඩා දැන් මෙතන අලුතෙන් හදලා තියෙන්නේ බෙන්ච් ගහලා එතකොට view point එකක් විදියට බලන්න පුළුවන් විදියට ලස්සනට වැටවල් ගහලා වාඩි වෙන්න තැන් මේව කළා. ඉතින් මෙතන ලස්සනට හදලා තියෙන්නේ. ඉතින් ඔයාලා එනවා නම් ඔයාලට සාමාන්‍යයෙන් හවස 4-5 වගේ ටයිම් එකකට આવොත් මෙතන තියෙන මම මේ ඔයාලට දාලා තියෙන වීඩියෝ වල වගේ ලස්සන view එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලා උඩුගම් පැත්තට එනවා නම් ආපහු ඔයාලට බලන්න පුළුවන් කන්නලිය රේන් ෆොරස්ට් එක තියෙනවා. ඉතින් ඒකත් ඔයාලට ලස්සන අත්දැකීමක් ගන්න පුළුවන් කන්නලිය රේන් ෆොරස්ට් එකට ගිහිල්ලා ඊට පස්සේ ආපහු ඔයාලා හිනදුම පැත්තට එනවා නම් ඔයාලට හිනදුම කල්වාරියට යන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් තැන් තියෙනවා ඔයාලට උඩුගම් පැත්තේ එනවා නම්. ඉතින් ඔයාලට උඩුගම ටවුන් එකේ ඉඳන් මෙන්න මේ හොරවංගුව ගාවට එන්න තියෙන පාරත් එක මාරම ලස්සන පාරක් තියෙන්නේ. මොකද දෙපැත්තේ තියෙන කැලෑව ඒ වගේම වංගු පාරත් එක්ක ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක් වෙනවා.